මේ වීඩියෝ එකේදී ඔබට අරගෙන ඉන්නේ කෙසෙල් කර්මාන්තය පිළිබඳව. මොකද කෙසෙල් කියලා කියන්නේ ලංකාවේ හැම ප්‍රදේශයකම ඉතාම හොඳින් වැවෙන ශාකයක්. ඒ වගේම තමයි අපේ රටේ හැම තැනකටම අවුරුද්දේ වැඩි කාලයක් හොඳින් සූර්යාලෝකය ලැබෙනවා. ඉතින් මේ දෙකෙන්ම අපි හරියට වැඩක් ගන්නවද කියන එක ගැන පොඩ්ඩක් මතක් කරන්න තමයි මේ වීඩියෝ එක ගේන්නේ. මේකෙදි මුලින්ම ඔබට දකින්නට ලැබෙන්නේ ගෘහාශ්‍රිතව අපිට අපේ නිවසේදී අපතේ යන කෙසෙල් ටික කොහොමද සූර්යාලෝකය හරහා වේලගෙන අපිට ආහාරයක් විදිහට පාවිච්චි කරන්න යොදා ගන්න පුළුවන් වෙන්නේ කියන එක තමයි පළවෙනි වීඩියෝ එකේදී පෙන්වන්නේ. ඒ හරහා ඔබට පුළුවන් කෙසෙල් අපතේ යන කෙසෙල් ටික වේලලා අපිට කබඩා කරගන්න. දෙවෙනි වීඩියෝ එකේදී පෙන්වන්නේ තායිලන්තයේ වීඩියෝ එකක් මේක මහ පරිමාණයෙන් කොහොමද කෙසෙල් කර්මාන්තයේ සූර්යාලෝකය පාවිච්චි කරලා වේලීමකට ලක් කරලා ආහාර නිෂ්පාදන කර්මාන්තයට යොදාගන්න කියන එක තමයි. මොකද සමහර අය මගෙන් අහලා තිබුණා "අවුවේ වේලදී සෞඛ්‍ය ආරක්ෂිතද දූවිලි එනවා බලන්න." ඒකට අපිට විකල්ප නැති වුණාට ලෝකයේ මිනිස්සුන්ට ඒවට විකල්ප තියෙනවා. මෙන්න මේ විදිහේ සූර්යාලෝකය හොඳින් ලැබෙන ආරක්ෂිත කුටි නිර්මාණය කරලා ඒ තුල මේ ඉදුණු කෙසෙල් හොඳින් වියලීමකට ලක් කරලා අගේ එකතු කරපු නිෂ්පාදනයක් විදිහට වෙළඳපළට නිකුත් කරනවා. හැබැයි අපි තාමත් මේ වගේ විශාල කර්මාන්තවලට අවධානය යොමු කරලා නැති වෙලාවක ඊටාම සුළු ප්‍රමාණයක් තමයි මේ වගේ කර්මාන්තවලට යොමු වෙලා ඉන්නේ. බලන්න ඊටා පිරිසිදුව ප්‍රණීතව අගයකට කරපු නිෂ්පාදනයක් විදිහට චොකලට් තැවරු හොඳින් වියලන ලද කෙසෙල් මාකට් එකට එන විදිහ මේක ඊටාම විශාල කර්මාන්ත ශාලාවක් විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් අපිට මේ වගේ ගොඩාක් නිර්මාණ කරන්න පුළුවන්කම තියෙනවා.